සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න අද පසුගිය වීඩියෝ එකේ ඉතිරි කොටස lesson 2 වශයෙන් මම මේ වීඩියෝ එක අරගෙන ආවා. පොල්කොළ වට්ටියක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා පසුගිය වීඩියෝ එකේ link එක. ඔයා ඒකත් බලලා මේ වීඩියෝ එක බලලා යමක් ඉගෙන ගන්න කියලා මම ආරාධනා කරනවා යාළුවනේ. ඇත්තටම අපේ නිවසට අවශ්‍ය කරන මේ අපිට නිර්මාණය කරගන්න පුළුවන් දේ තියද්දි යාළුවනේ අපි පුරුදු වෙලා ඉන්නේ මොකද්ද? ගෙදර තියෙන සල්ලි ටික වියදම් කරලා කඩේ තියෙන ප්ලාස්ටික් බඩුවක් ගෙදර අරගෙන ඇවිල්ලා පාවිච්චි කරන්න. ඉතින් මේ පුරුදු අපි නැති කරලා අපේ මේ ජීවත් වෙන රටාව වෙනස් කරලා අපි ඉදිරියට අපේම දේවල් අපි නිර්මාණය කරගන්න උත්සාහ කරමු කියලා මම ඕගොල්ලන්ට මතක් කරමින් අපි යමු වීඩියෝ එකට. මුළු 3ක් ඉවරයි. දැන් අවසාන මුල්ල. ඔතන එන ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ගස් ටික ඔක්කොම මෙහෙම උස්සලා ගන්නවා. වම් පැත්තේ ගස් ටික. අර ඉස්සලම් පටන් ගන්න ගත්තුවේ පැත්තේ. එතෙන්දී මේ ගහක් අර ගහක් ගන්නවා. මෙතෙන් දෙනකම්. දකුණු පැත්තට තියෙන ගස් එතනින් උස්සන්නේ නැහැ. මෙහෙන් දාපු ගහ ඉඳලා උස්සන්නේ නැහැ. එතෙන්දී මෙහෙම වියනවා අය අර වගේම කොල් තියලා මේ පැත්තෙන් උස්සේ. වම් පැත්තේ ගහ උස්සනවා. අරගත් උස්සන් පෙරලන්නේ නැහැ මෙව්වා. මේ පැත්තෙන් දානවා. මේ පැත්තෙත් උස්සන්නේ නැහැ. දකුණු පැත්තේ තියෙන කොළ උස්සන්නේ නැහැ. වම් පැත්තේ කොළ ටික විතරයි උස්සන්නේ. දැන් පැහැදිලිද? පොඩි දැන් වට්ටිය. දැන් තියෙන්නේ වට වේලා මුල්ල නමා ගන්න. ලොකුවට වියා ගන්න ඕන නම් ලොකු කරගන්න පුළුවන් මේ මුල්ලට ගස් ටිකක් සාමාන්‍යයෙන් මේ ගස් දෙක අල්ලලා වියනවා මේ හරියට එනකන්. ගස් දෙකෙන් වියලා මේ පැත්තේ ඉතුරු වෙන මේ පැත්තෙන් වටේ වියන්නේනවා මේ මුල්ලට. නේද ලොකු වට්ටියක් වෙනවා නම් ඉස්සරලාම අර කිව්වේ 20 තියලා ගන්න කියලා. එහෙමත් ගත්තේ. එහෙම තියලා අරගෙන ලේසි. වට්ටිය ලොකු වෙනවනේ. ලොකු වෙනවා. දැන් ඔතනින් පටන් ගන්න එක ගැන අපි හිතන්න හොඳ නැහැ. එහෙනම් ලොකු කරන්න ලොකු වට්ටිය. 20 හතර පැත්තට තියලා ගත්තාම එතකොට සාමාන්‍යයෙන් ලොකු වට්ටියක් වෙනවා. දැන් මේ වගේ වට්ටියක මෙන්න මේ දැන් මේක වියන විදියනේ කියන්නේ දැන්. දැන් තියෙන්නේ ඔය හදන්න. ඕක හදන්න නෙමෙයි මේ නැම්ම එන්න ඕනේ. මුල්ල ගන්න. මුල්ල ගත්තාම අර වටේ හැදෙනවා. අරගෙන ඉවෙලා පම් මෙහාට ඇදලා ඉර කරනකොට මේ ගොට්ට හැදෙනවා. ඒ ගොට්ට හැදුනෙන් පස්සේ
වට්ටිය අනිත් පැත්තට ඕන් ඔහම හරවනවා. දැන් එහෙනම් ඕන්න නමනවා. දැන් ගස් 3-4ක් කරලා ඒ කියන්නේ ඔය පොඩ්ඩයි නහපව දාන්න ඕනේ. දැන් ඔන්න මේ ගස් ටික උස්සගත්ත මේ ගස් ටික තියෙන්න. ඔන්න ඔක්කොම. දැන් ඔක්කොම මේ මුල්ල නෙමේ. මේ මුල්ල මේ ගස්. ඒ මුල්ලයි මේ මුල්ලයි. ඔව් එතකොට මේ ගස් ටික නිකන් අරිනවා ඔහම. අරලා මේ අරපු තැන ඉඳලා මේ ගහ උස්සනවා. උස්සලා මෙහෙන් ගන්නවා මග. හරිද? එතනින් ඔහොම වියා ගන්න ඕනේ. ඔන්න දැන් මග ගත්තා. මුල්ල නමන්න. දැන් මේ පැත්තෙන් මේ මෙහෙමනේ දැන් තියෙන්නේ මෙහෙම. දැන් එතකොට මෙතන ගස් දෙකක් තියෙනවා. මේ ගහ දැම්මා මෙතෙන්ද. දාලා මේ ගස් දෙකට යටින් මේ ගහ දැම්මා ඔහම. අවසානයේ. අවසානයේ දැන් කියන්නේ මේ වටේ නමනවා. ඒ ගස් දෙකට මේ ගස් දෙකට යටින් මේ ගහ දාලා මෙතනින් කෙරවලම තියෙන ගහ මෙහාට දමනවා. අර උඩින් තියෙන. ඔව් අර ගහට උඩින් තියෙනවා. තියලා මේක වියනවා. දැන් ඒ ටික අමාරුයිනේ. අමාරු කියන්නේ වට්ටිය පොඩි නිසා. මේක හැබැයි මේවට සම්බන්ධ කරලා නමන්නේ නෑ. මෙහෙන් නමපු ගහ. ඒක අරින්න ඕනේ. මේක මුල් එක. ඒකෙන් තමයි මුල්ල හදාගන්නේ. ඔන්න ඇඟිල්ල යටින් තියලා මේක දෙකට යටින් මේක හදාලා හොඳට පාග ගන්න ඕනේ. ඔහොම දාලා විලා මේ ගහන් නමනවා මෙහාට. ඔහොම කියනවා. ඒක මේ ගහ දැන් මේ ගහත් එහෙම ගන්නවා. ඇඟිල්ල තියලා. එතන ගහක් අරිනවද? නෑ අරින්නේ. ඇරලා නෑ. අර ඔහෙන් නමන ගහ මේක ඒක තියලා වියන්නේ. ඒක ඇරෙන්න ඕනේ. නැත්නම් අර මොහිට ගන්න හම්බ වෙන්නේ අර. ඒ කියන්නේ එකක් කර එකක් අරිනවද? නෑ. මේ නමන ගස් දෙක. හොඳ දෙකක් නමලානේ තියෙන්නේ. ඕන් ඒකක් දෙක. ඒ කියන්නේ ඒකේ අවසානයේ. තේරුණාද? දැන් මුල් අරගෙන ඉවරයි. දැන් එතෙන් තියෙන්නේ අර ඇඟිල්ල දාලා වියන්නේ නැතුව ඔන්න ඔහම තියලා වියනවා.
ඔය වටේම ඔය විදියට යනවා. මේ විදිහට කෙරවලට යනකම් මුළු අතරින් ඇඟිල්ල දාලා උස්සනවා. අනිත් හරිය වටේ මේ විදිහටම දැන් අර ගැට ගහලා හිර කරපු තැනද ඔය මුල්ල ඇවිල්ලා තියෙන්නේ. ඔව්. අන්න එතන ගන්න විදිය පොඩ්ඩක් අර ගහ උඩින් නමන්නේ ඒ විදිය පෙන්නන්න. මේකද? ඔව් දැන් අලුතෙන් ආයි වියන්න බලන්න. ඕන් දැන් මේ ගහ දෙකට යටින්නේ මේ ගහ දාලා තියෙන්නේ. ඔව්. ඒ ගහ දාලා හොම පාගාගෙන මේ ගහ හොම දාලා මේක ඉතින් හොම ගන්නවා. දැන් උන්නවා ඉතින් මුල්ලට. දැන් මේ ගැටි. මේ ගැටි දැන් ලෙහ ගන්න ඕනේ. ඕන් එක ලෙහුවා. හරිද? එතකොට දැන් මේකයි නවපු ගහ. තේරුණාද? ගැට ගාලා හිර කරේ. ඔව් ඒක තමයි එතන තමයි ඇඟිල්ල තියන්නේ ඔම. තියලා මේ ගහ මෙතනින් නැමෙන්න ඇඟිල්ල තියාගෙන. තියන මේ දෙකට යටින් දානවා. දාගෙන මේ ගහ නමනවා. දැන් මුළු 3ක් ඉවරයි අවසාන මුල්ලට නේද? එවිල්ලා තියෙන්නේ. අවසාන මුල්ල. දැන් මේ මුල්ල නැමෙනකොට අර ගස් මෙතන තියෙන ගස් අඩු වෙනවා. පොඩ්ඩක් ඉන්නකම්. මෙතන දැන් මේ මුල්ල මෙතන මුල්ලක් හැදිලානේ ඉස්සෙල්ලා පටන් ගත්ත මුල්ල. නේ? මෙතනින් එතකොට මේ මුල්ල හැම පුරාගෙන එනකොට මෙතෙන්ට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා ගස් ඉවර වෙනවා. හරි. ඒ කියන්නේ මෙහෙන් නැමෙනවනේ. මෙහෙන් මේ ගස් දෙකට අතරින් මෙහෙන් ගහක් යනවා. එහෙම. මෙතනින් නැමෙනවා. එතකොට දෙපැත්තේ තියෙන ගස් අඩු වෙනවා. ඕන් දැන් මෙහෙ තියෙන ගස් ඉවරයි. ඔන්න. දැන් දෙපැත්තේ මේ ගස් ටික තමයි තියෙන්නේ. දැන් මෙතනින් මේක ගියා මෙතනින් එහාට. මේක ආවා මෙතෙන්ද. මේ ගහ ඔව්. ඔව්. දැන් මෙතනින් මේ ගහ දැන් දෙන එක ගහයි මේ ගස් දෙකක් යට කරපු උත්සපු වියපු ගහ එකනේ දැන් තියෙන්නේ මෙතනින්. දැන් මේ ගහට අස්සෙන් දාන්න ඕනේ. මෙන්න මේ ගහට අස්සෙන්. මෙන්න මෙතනින් කොහොම. පේනවද? එතන ඉස්සෙල්ලාම අර
පුරපු තැනනේ මුල. මුල. ඒක හරිද? මෙතනින් හදා ගන්න නැත තියලා ඔන්න ඇද්දා. එතකොට මෙතනින් එක හරියක් තියෙනවා. දැන් ආයෙ මේක අරගෙන මෙතනින් දැම්මා. එතනින් අරගෙන මේ ගහ නැමුවා. ඒකත් නමලා මේ ගහ මෙතනින් මේ ගහට අස්සෙන් දාන්න ඕනේ. දෙවෙනි ගහට අස්සෙන්. ඔන්න. මේක දැන් ඔහොමම තියෙන්න ඒ තියෙන විදිහටම. එතකොට මේ ගහට අස්සෙන් මේක දානවා. හැබැයි එතෙන්දි වෙනවා අනිත් ගහටත් අස්සෙන් මේක දාන්න ඕනේ. නැත්නම් දෙකක් වෙන්නේ නැහැ. මේ ගහ මේකට අස්සෙන් අහපව් ගන්න ඕනේ. ඒක අරගෙන මේ ගහ අරගෙන මේ ගහට අස්සෙන් ගන්න ඕනේ. කෙනුත් අනිත් ගහෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ අතනින් ගස් දෙකකින් යටින් දානවා. යටින් දාගන්න ඕනේ කෙරවලට ආවම තනි ගහ ඉරෙනකොට. හොඳට හිර වෙන්න. දැන් ඔන්න වට්ටිය සම්පූර්ණයි. අල්ලන හරිද? ඔහොම මේ ගහෙනුත් අදිනවා මේකෙනුත් අදිනවා. ඊළඟට එක ගන්නවා ඒකෙන් අදිනවා. ඊළඟටනුත් ගන්නවා. මේ වට්ටිය දැන් හිර කරලා ඉවරයි ඔන්න. දැන් මේ මුළු හතරෙන්ම මෙහෙම ඇඟිල්ල තියලා මෙහෙම මෙතන ඇඟිල්ල තියලා මේක මෙහෙම තියලා මේ ඔන්නෝම පෙරලන්න ඕනේ. ඕකම. හරිද? මේකත් එහෙමයි. මුළු හතරෙන්ම පෙරලා ගන්න ඕනේ. ඕක. ඕන් දැන් පෙරළුවා. හරිද? දැන් එතකොට මෙතනින් ඇකිලිලා තියෙනවා නම් ඒ ගහ හදා ගන්න ඕනේ අතින්. මුල්ල. නැත්නම් අතටයිනේ. මේක හරි. මේකේ පොඩ්ඩක් තියෙනවා. මේකත් හරි. මේක පොඩ්ඩක් තියෙනවා. දැන් හරි දැන් ඕන වට්ටියේ. හරිද? දැන් මේකේ මොයිට දා ගන්න ඕනේ. මොයිට දානවා කියන්නේ ඔන්නමයි ඒක. පේනවද? ඔන්න මෙහෙම එක ගහක් ඉස්සුවා. හරිද? ඒ කියන්නේ තමන්ට ඕනම ගහක්ද? තමන්ට මේ වටේ කොයි ගහ ඉස්සුවත් කමක් නැහැ. දැන් මං ගත්තේ මුල්ලෙන්. මුල්ලට කෙරෝලෙන්. මේ ගහ ඉස්සුවා. මේ ගහ දකුණු පැත්තෙන් ගහක් අරගෙන මේ ගහට යටින් ඔහම ගහ කරකෝලා ඔන්නෝම දාන්න ඕනේ. තේරුණාද? දැන් මේ ගහ එතනින් වම් පැත්තේ ගහක් ඉස්සුවා. එතකොට මේ අර නමපු ගහ තියෙනවනේ. ඒක ඔහම ආයෙ කරකෝලා මේකට දාන්න ඕනේ.
ඉතින් ඒක දැන් ඔහොමම ඒ විදිහටම වටේටම යන්න ඕනේ. දැන් මේ ගහ තනි දැන් ගහ එකක් ඉතුරුයිනේ. ඒ ගහ මේ ගහ බුරුල් කරනවා. බුරුල් කරලා ඉවරලා ඒ ගහට අස්තෙන් අර ගහ අර විදිහට අඹරවලා ඔහොම දානවා. ඔහොම. උන් දැන් ඒක ඉවරයි. දැන් තියෙන්නේ අනිත් එක. තව මෝ විටක් එනවා. ඔව් තව මොකටද එනවා. ඒකට ඔන්නෝම ගස් ගන්නවා. ඔහොම. දෙකක් ගන්නවා. දෙකක් උස්සනවා. ඔව් දෙකක් උස්සලා මෙතනින් ගහක් අරගෙන මෙන්න මේ එකක් ඇරලා ඇරලා මෙතනින් මේ දැන් දෙකක් ඉස්සුවා. දෙකක් මෙතන දෙකක් තියෙනවා. ඒ දෙකෙන් මෙන්න මෙහෙම ගන්නවා. අනිත් පැත්තට නමලා මේ අර උත්පත්තිගේ කෙරවල ගහ ඔහොම දානවා. දාලා මේක නමාපු ගහ මෙහාට නමනවා. නමලා අර උත්පත්ති ගහ දානවා. ඕම් පිරු මේකයි. දැන් මේකත් ඉස්සුවා මේකත් ඉස්සුවා. ආයේ මේ ගහ මෙහාට ගමනවා. නම් මේ කෙරවල ගහ දානවා. ඒකෙන් මේකට නමනවා. මේක මේකට දානවා. ආයේ මේකයි දැන් මේ කෙරවල නමපු ගහ තියෙනවනේ. ඒ ගහ බුරුල් කරගන්න ඕනේ. බුරුල් කරන මෙහාට අදිනවා ඒක. මේ ගහත් බුරුල් කරනවා. ගහ දෙකක් බුරුල් කරනවා දෙකක්. ඔය පටන් ගන්නනේ. ඒ අර නැමුම. කෙරවල දැන් මේ. මෙහාට නමපුයි. නම්පිකේ මේක දැන් මෙතනින් නමලා මේ බුරුල් කරපු ගහ තියෙනවනේ. ඒකට අස්සෙත් දානවා. ඒකත් දාලා මම නමාගෙන ඒ බුරුල් කරපු ගහ අස්සෙන්ම මේක නැවත වරක් අහපව් මෙහාට නමනවා. ඔහොම. දැන් මේ බුරුල් කරපු එක ගහ ඉස්සලා මේක දානවා මේ බුරුල් කරපු ගහ අස්සේ. ඒ දෙකට පාස්සේ. මේක දැන් මේකට නැමුවා මේක දෙවෙනි ගහට දැම්මා. දෙවෙනි ගහට දාලා මේ ගහට අස්සෙන් පැහැදිලි නෑ. පැහැදිලි නෑ. එතකොට හරි. ඔන්න නේ. මේ ගහට අස්සෙන් දැම්මා මේක. දාලා මේක ඔහොම ඇඟිල්ලෙන් ඔහොම තද කරලා මේ ගහ අන්තිම ගහත් නමනවා. ඒ අන්තිම ගහ නමලා මෙතන මේ ගහයි මේ ගහම තියෙන මේ ගහට අස්සෙන් මේක ගන්නවා. අරන් මෙතන ගහ තියෙනවනේ. ඒකටත් අස්සෙන් මේ ගහ දානවා. දාලා මෙතන කෙරවල ගහට අස්සෙන් මේ ගහ දානවා. අර නමපු ගහ. පැහැදිලිද නැද්ද? දැන් මේක දෙක හිර කරගන්නයි කියන්නේ. බුරුල් කරපු ගත්ත. එතන ඒ ගස් දෙක බුරුල් කරේ. ඒ අර ගස් දෙක හිර කරගන්න. යට දාගන්න බුරුල් කරුවේ. ඒ විය වෙච්ච ගස් දෙකට අසෙන් දාගන්න තමයි බුරුල් කරුවේ.